අම්මා රණුකට වතුර වීදුරුවක් දෙද්දි එයා පුදුම විදියට ඒක දැකලා බය වුණා. ඔයාලා දන්නවද? මීට සති දෙකකට විතර කලින් රණුක සෙල්ලම් කර කර ඉද්දි එයාගේ කකුල තුවාල වුණා. ඉතින් මේක දැකපු එයාගේ සුරතල් බල්ලා රූබි එතනට දුවගෙන ඇවිත් ආදරයෙන් රණුකගේ තුවාලේ ලෙව කන්න පටන් ගත්තා. ඒත් මේ වෙද්දි රූබිව ටික දවසකට කලින් පාරේ හිටපු තවත් බල්ලෙක් හපා කාලා තිබුණා කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. ටික දවසක් ගියාට පස්සේ රණුකට ඇඟට ලොකු මහන්සි ගතියක් දැනෙන්න පටන් ගත්තා. මේ වෙද්දි රණුකගේ තුවාලෙත් ටිකක් ඉදිමිලා හිරිවැටිලා තමයි තිබ්බේ. ඉතින් එදා අම්මා රණුකව ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගත්තා. ඒ වගේම මේ දවස් ටිකේ රණුකගේ සුරතල් බල්ලා රූබිත් ගෙදර පේන්න හිටියේ නැහැ. ගෙදර අය හැමතැනම හෙව්වත් රූබිව හොයාගන්න බැරි වුණා. එදා හවස් වෙද්දි රණුකට හොඳටම උණ හැදුනා. ඒ වගේම ඔළුව රිදෙනවා කියලාත් එයා කෑ ගහන්න පටන් ගත්තා. ඒ නිසා රණුකට පැරසිටමෝල් දීපු අම්මා තවත් දවස් දෙක තුනක් එයාව ගෙදරම තියාගත්තා. ඒ වෙද්දි අම්මාට වෙනදාට වඩා රණුකගේ හැසිරීමේ අමුත්තක් දැනෙන්න පටන් ගත්තා. එයා කටේ කෙල පෙරාගෙන හරිම අමුතු විදියට තමයි හැසිරුනේ. වෙනදාට ෆෑන් එක නැතුව නිදාගන්නේ නැති රණුක දැන් ෆෑන් එක දාද්දි හයියෙන් කෑ ගහනවා. ඉතින් දවසක්